වීවගාවේදී වල් මර්ධනය හරියාකාරව ඉෂ්ට කළේ නැත්නම් අපේ ගොවි මහතුරුන්ට ගැටලු රාශියකට මුහුණ පාන්න වෙනවා. ඒ ප්‍රධාන බලපෑම වෙන්නේ ඔවුන්ගේ වී අස්වැන්න අඩුවීම. ඉතින් මේ කාරණේ පිළිබඳව වැඩි අවධානයක් අපේ ගොවි මහතුරු යොමු කළ යුතුමයි. ඉතින් ඒ නිසාම අද අපි මුලින්ම කතා කරන්නේ මේ වීවගාවේදී වල් මර්ධනයේදී අපේ ගොවි මහතුරු සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන කියලා දෙන්න. වීවගාවේ සාර්ථක අස්වැන්නක් සඳහා වල් මර්ධනය අත්‍යවශ්‍ය කරුණක්. සාර්ථක වල් මර්ධනයක මූලික පියවර ලෙස බිම් සැකසීමේදී බිම් නැගුම සහ දෙවනහිය ඉතාම වැදගත්. මනා බිම් සැකසීම වල්නාශකවල සාර්ථක ක්‍රියාකාරීත්වයට බලපානවා. වගාවේ මුල් අවදියේ ලියදිවලට ජලය බැඳ තබා ගැනීම වල් මර්ධනයේදී ඉතාම වැදගත්. ගොයමට හානි කරන වල් පැල, තෘණ, පළල් පත්‍ර, පන්වර්ග ලෙස හඳුනාගත හැකියි. රසායනික වල් මර්ධනයේදී වල්නාශක පිළිබඳව දැනුවත්වීමත්, වල් පැල හඳුනාගෙන ගැළපෙන වල්නාශකය තෝරා ගැනීමත් කළ යුතුයි. වල්නාශක යොදන ආකාරයත් යොදන අවධියත් සාර්ථක වල් මර්ධනයකට ඉතාම වැදගත්. ඉතින් මෙතනදී සුදුසු වල්නාශකයට කියනකොට මම මුලින්ම කියන්න කැමති ඇත්තටම හුඟක් වෙලාවට දැන් ගොවි මහත්තයා දැනගෙන ඉන්න ඕනේ අපේ කුඹුරේ තියෙන මොනවද වල් කියලා. ඉතින් අපේ කුඹුරේ වල් පැල ඇති වෙනවා. එහෙමනම් මෙතනදී හුඟක් වෙලාවට අපි ප්‍රධාන වශයෙන් කියන වාර්ෂික සහ බහුවාර්ෂික වල් පැල කියලා. මෙතනදී බහුවාර්ෂික වල් පැල තියෙනවා නම් ඇත්තෙන්ම දැන් අපිට වී වගාව ආරම්භ කරලා ඉවර වෙලා වල්නාශකයක් යොදන්න බෑ. එහෙමනම් බහුවාර්ෂික වල් පැල වශයෙන් මම කියන්නේ බටදැල්ල, ඇටවරා, කලාඳුරු මේ වගේ වල් පැල හුඟක් තියෙනවා නම් හුඟක් වෙලාවට ගොවි මහතුරු කරන්න ඕන බහුවාර්ෂික වල් පැල නැසන කියන්නේ ග්ලයිපොසේට්, පැරකොට් වගේ වල්නාශකයක් යොදලා වගාව ආරම්භයට ඉස්සරලා මේ වල් පැල පාලනය කරන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැතුව අපි වී වගාව පටන්ගෙන මේ වල් පැල පාලනය කරන්න ගියොත් පාලනය කරන්න අමාරුයි. ඊළඟට දැන් හුඟක් වෙලාවට දැන් මේ අවස්ථාවෙන් කොහොම හරි වල් පැල පාලනය කරලා බහුවාර්ෂික වල් පැල පාලනය කරලා බිම් සකස් කරලා මේ වී වගාව ස්ථාපනය කරා. ඊට පස්සෙත් අපේ ගොවි මහතුරු හුඟක් වෙලාවට කරන්නේ මොකද? ඒ නිකන් මේ වල් කඩේට ගිහිල්ලා ගොවි මේ කඩේ මුදලාරිට ඕන විදිහට වල්නාශකයක් ගෙනලා යදනවා. නමුත් මේක නෙවෙයි ඇත්තටම වෙන්න ඕන. තමන්ගේ කුඹුරේ මොනවද තියෙන ප්‍රධාන වල් පැල වර්ගය කියන එක තමන් දැනගෙන ඉන්න ඕන. තනකොළ තියෙනවනම් තනකොළ වල් පැල නාශන වල්නාශකයක්. උදාහරණයක් වශයෙන් 3-4 DPA තියෙනවා, විප් සුපර්, ඊට පස්සේ තව ෆැසෙට් මේ වගේ වල්නාශක ගොඩක් තියෙනවා. දැන් මේ වගේ තනකොළ, පං, පළල් පත්‍ර කියන ඒවා තුනම එක වගේම මේ වල් පැල ගහනේ තියෙනවා නම් එතකොට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි නිර්දේශ කරලා තියෙන මේ සියල්ල නැසන වල්නාශක. ඒ කියන්නේ නොමිනි, ටිලර් ගෝල්ඩ්, සොලිටෝ මේ වගේ වල්නාශක කිහිපයක්ම අපේ නිර්දේශ කරලා තියෙනවා. ඊළඟට දමංගේ කුඹුරේ දැන් හුඟක් වෙලාවට තෙත් කලාපයේ කුඹුර වල ඇත්තට හුඟක් වෙලාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ පන් සහ පළල් පත්‍ර. එතකොට අපි කරන්න ඕන පන් සහ පළල් පත්‍ර විතරක් මර්ධනය කරන වල්නාශකයක් යොදන්න. දැන් ඉස්සර නම් අපේ ගොවි මහතුරු යදුවේ MCPA කියන වල්නාශකය. නමුත් දැන් අද තියෙන සන්රයිස්, සින්ඩෙක්ස්, සාති මේ වගේ හුඟක් මේ වල්නාශක වර්ග සල්ෆනයිල් යූරියා වල්නාශක වර්ග මම හිතන්නේ 10කට ආසන්න ප්‍රමාණයක් අපි නිර්දේශ කරලා තියෙනවා. මේ වගේ ඒවා යොදන්න පුළුවන්. කිසිදු විටකදී වල්නාශක වර්ග එකට මිශ්‍ර කර යොදන්න එපා. වල්නාශක ජලය සමග මිශ්‍ර කිරීමේදී පිරිසිදු ජලය යොදා ගැනීමත්, වැසි නොමැති හොඳින් හිරුවෙලිය ඇති දිනකදී වගාවට යෙදීමත් කළ යුතුයි. සෑම විටකදීම ජලය කඩා හැර වල් පැල හොඳින් තෙමෙනසේ වල්නාශක යෙදීම කළ යුතුයි. නොවැළක්විය හැකි හේතුවක් මත වැසි දිනකදී වල්නාශක යෙදීමට සිදුවහොත් එහි ඵලදායීභාවය අඩුවන නිසා වල්නාශක යොදා අවම වශයෙන් පැය 5-6ක්වත් වගාව වර්ෂාවෙන් ආරක්ෂා කරගත යුතුයි. වල්නාශක යෙදීමේදී නිර්දේශිත ප්‍රමාණය යොදා ගැනීමත් ගොවි මහත්තුරුන්ගේ වගකීමක්. දැන් නිර්දේශිත ප්‍රමාණය ගැන කතා කරනකොට මම හිතන්නේ හුඟක් වෙලාවට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වල්නාශකයක් නිර්දේශ කරන්න ඉස්සෙල්ලා අවුරුදු 3ක විතර කාලයක් මේ වල්නාශකයක පරීක්ෂණ කටයුතු කරනවා. ඉතින් මේ පරීක්ෂණ කටයුතු කරමින් පවතිනකොට අපිට අපි ඇත්තටම නිර්දේශ කරන්නේ ගොවි මහත්තයාට යොදන්න පුළුවන්. මොකද ආර්ථිකවත් මේක ලාභයක් වෙන්න එපා. නැත්නම් අනවශ්‍ය විදිහට වල්නාශක යොදන්න ඕනේ නැහැ. ඒ වගේම වැඩිපුර ප්‍රමාණය යොදලා අපි පරිසරයටත් ගොයමටත් හානි කරන විදිහට නිර්දේශ කරන්න ඕනෙත් නැහැ. ඒක නිසා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපි
වල් ගහක් මැරෙන්න පුළුවන්. වගාවට හානියක් වෙන්නේ නැතුව වල් ගහ මැරෙන්න පුළුවන් නියම ප්‍රමාණය තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් ගහුවොත් එහෙම වෙන්නේ මොකද? වල් පැල මැරෙන්නෙත් නැහැ. අපේ ගොවි මහතුරුගේ සල්ලි ටික නාස්ති වෙන එක විතරයි. මොකද කිසිම දැන් වල් පැලයක් මැරෙන්න පුළුවන් අවම ප්‍රමාණය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ නිර්දේශ කරලා තියෙන්නේ. උඟාක් වෙලාවට ගොවි මහතුරු කරන්නේ මේකට බඩුව අඩු ප්‍රමාණයක් යොදනවා. සාමාන්‍යයෙන් අපි අද කියන අක්කරයකට ටැංකි 8ක් 10ක් ප්‍රමාණයක් යොදන්න කියලා. නමුත් මේ ප්‍රමාණයට සමහරවිට මේ ප්‍රමාණය වැදෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද වල් පැල පාලනයේ තියෙන ඉතාම දුර්වලතාවය. වල්නාශක යොදා දින 2-3කට පසු නැවත ජලයේ බැන තබා ගැනීමෙන් සාර්ථක වල් මර්ධනයක් අත්කරගත හැකියි.